සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමදෙනෙක්ම ශ්‍රීලෑන්ඩ් YouTube channel එකට. ඉතින් අපි අද අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලට අඩුවට ගන්න පුළුවන් හොඳ ඉඩමක්. අපි වැඩි කතා නැතුව ඉක්මනටම ඉඩම විස්තර ටික බලමු. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනටම ඉඩම විස්තර ටික බලමු. මේ ඉඩම නම් පිහිටලා තියෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ. පුත්තලම් දිස්ත්‍රික්කයේ පුත්තලම කුරුණෑගල පාරේ මැල්ලන්කොළම කියන නගරේ තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. මැල්ලන්කොළම නගරයට පුත්තලම නගරයේ ඉඳන් කිලෝමීටර් 10ක විතර දුරක් තියෙනවා. මැල්ලන්කොළම කියන්නේ දියුණු වෙමින් පවතින නගරයක්. මේ නගරේ හොස්පිටල්, ජාතික පාසල්, කඩ සාප්පු වගේම හાર્ඩ්වෙයාර් වලින් සමන්විතයි. ඉතින් පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉඳන් මීටර 200ක විතර දුරක් තමයි මේ ඉඩමට තියෙන්නේ. මේ ඉඩමේ විශේෂත්වය තමයි මේ ඉඩම අයිනේ ඇල පාරක් යනවා. ඒක ඔයාලට මේ වීඩියෝ එකෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉඩමේ නම් විනාඩි 2ක විතර දුරක් තමයි ජාතික පාසලට වගේම හොස්පිටල් වලට තියෙන්නේ. ඒ වගේම කඩ සාප්පුත් ඉතාමත් ආසන්නයේමයි තියෙන්නේ. මේ ඉඩමේ භූමි ප්‍රමාණය වෙන්නේ අක්කර භාගයයි. ඒ කියන්නේ පර්චස් 80යි. මේ පර්චස් 80 පුරාවටම පොල් තියෙනවා. ඒ වගේම පොල් ආදායමත් ලබනවා. දැනට පොල් ගෙඩි 400ත් 500ත් අතර ආදායමක් ලබනවා. ඉතින් මේ ඉඩම ගන්න කෙනෙකුට කිසිම ගැටලුවක් නැතුව පොල් ආදායම ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඉඩමේ විදුලිය ජලය දෙකම තියෙනවා. ජලය නළලිඳක් මාර්ගයෙන්ොත් මෙයාලා අරගෙන තමයි තියෙන්නේ. ඒ කියන්නේ ජල නළලිඳකුත් මේ ඉඩමේ තියෙනවා. ඊට අමතරව මේ ඉඩමේ කාමර 3ක් සහිත නිවසක් තියෙනවා. ඒ නිවසත් ඔයාලට මේ වීඩියෝ එකෙන්ම බලා ගන්න පුළුවන්. මේ ඉඩමේ තියෙන්නේ ජයභූමි ඔප්පු. ජයභූමි ඔප්පු කියන්නේ ඔයාලට බැංක් ලෝන් එකකට වුණත් යන්න පුළුවන්. ඔයාලට මේ පේන්නේ ඉඩමේ දසුන් කිහිපයක්. ඉතින් මෙච්චර වටිනාකම් එක්ක නගරයට විනාඩි 2ක් විතර දුරින් මේ ඉඩමේ වටිනාකම නම් අයිතිකාර මහත්තයා කියන්නේ රුපියල් ලක්ෂ 70ක් කියලා. ඉතින් නිවසක් එක්ක මේ වගේ ඉඩමක් රුපියල් ලක්ෂ 70කට ඇත්තටම වටිනවා. ඔයාලටත් මේ ඉඩමේ වැඩිදුර විස්තර වගේම මිල ගණන් කතා කරගන්න මේ නම්බර් වලට කතා කරන්න. ඔයාලා ලංකාවේ කෙනෙක් නම් නෝමල් කෝල් නම් ගන්න මේ නම්බර් එකට කතා කරන්න. 070යි 48යි 90යි 600 070යි 48යි 90යි 600. ඔයාලා WhatsApp හරහා සම්බන්ධ වෙනවා නම් 074යි 38යි 67යි 908 074යි 38යි 67යි 908. ඉතින් මේ නම්බර් එකට කතා කරලා ඔයාලට ඉඩමේ වැඩිදුර විස්තර වගේම මිල ගණන් කතා කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට යනවා පරිස්සමෙන් ඉන්න.